එකෝමත් එක දවසක කුඩා ගමක පොඩි ළමයෙක් හිටියා. එයා සෑම දිනකම පාසල් ගිහින් ඇවිත් හවසට ගස්වලට නැගලා සින්දු කියමින් කුරුල්ලන්ට පළතුරු දෙන්න ගොඩාක් කැමතියි. එක දවසක එයා දැක්කා පොඩි කුරුල්ලෙක් බිම වැටි ඉන්නවා. ඒ කුරුල්ලු පෙටියාගේ අත්තටු තුවාල වෙලා තිබ්බා. ඔහු කුරුල්ලාට ටුටූ කියලා නමක් දුන්නා. ඔහු කුරුල්ලාව රැගෙන ගියා තමන්ගේ ගෙදරට. කුඩා පෙට්ටියක් තුල ටුටූට ලස්සන ගයක් හදලා දුන්නා. ගොඩ දවසක් ගිවිල ගියා පුංචි ළමයා කුරුල්ලව කන්න බොන්න දීලා හොඳට බලාගත්තා. ඒ අතර ටුටූ සින්දු කියන්නත් පුරුදු වුණා. දවස් කිහිපයකට පසු ටුටූගේ පියාපත් සුව වුණා. එදා සවස පොඩි ළමයා කුරුල්ලාව අතේගෙන ගස් අසලට ගියා. ඔහු කිව්වා, "ටුටූ, දැන් ඔයාට යන්න පුළුවන්. ඒත් මට ඔයාව අමතක වෙන්නේ නැහැ" කියලා. ටුටූ සින්දු කියමින් අහසේ පියාඹා දියා. පොඩි ළමයා සිනාසෙමින් අහස බලාගෙන හිටියා. එදාට පස්සේ සෑම දිනකම උදේට ගෙදර ඉස්සරහට ටුටූ ඇවිත් සින්දු කියන්න පුරුදු වෙලා හිටියා. පොඩි ළමයා සහ ටුටූ හොනම යාළුවෝ වුණා.